ඔබ කවදා හරි හිතලා තියෙනවද ඇයි අපි හැමෝම එකම රටාවකට ජීවත් වෙන්නේ කියලා? ඉපදෙනවා, ඉගෙන ගන්නවා, රැකියාවක් කරනවා, විවාහ වෙනවා, අවසානයේ මිය යනවා. මේක වැරදි කියලා මම කියන්නේ නැහැ. හැබැයි ලෝකය විනාශ කරපු මිනිස්සු මේ සාමාන්‍ය රාමුවෙන් එළියට ගියාය. අද මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ ඔයාගේ මොළයේ කොටුවෙන් පිට හිතන්න හුරු කරන්නේ කොහොමද? සහ ඒ හරහා ඔයාගේ ජීවිතේ ජය ගන්නේ කොහොමද කියලා. රාමුව කියන්නේ මොකද්ද? අපි ඉපදුන දා ඉඳන් සමාජය, අධ්‍යාපනය සහ පවුල මගින් අපේ ඔළුවට දාන සීමාවන් ගැන පැහැදිලි කරන්න. සමාජය අපිට කියනවා මේක කරන්න බෑ, මේක භයානකයි කියලා. මේවා තමයි අපේ හිතේ හැදෙන නොපෙනෙන කම්බි වැටවල්. අලියෙක්ව කුඩා කාලේ ඉඳන් ලණුවකින් ගැට ගහලා තිබ්බම ඌ ලොකු වුණාමත් ඒ ලණුව කඩන්න උත්සාහ කරන්නේ නැත්තේ ඌ හිතනවා තවම Tamanට ඒක බෑ කියලා. කොටුවෙන් පිට හිතන්න බාධා කරන දේවල්. අසාර්ථක වීමේ බය. fear of failure. වැරදුනොත් මිනිස්සු hina වෙයි කියන බය. සම්ප්‍රදාය. tradition. අපි ඉස්සර ඉඳන්ම කලේ මෙහෙමයි කියන මතය. සුව පහසු කලාපය. comfort zone. අලුත් දෙයක් කරන්න තියෙන අලසකම. ප්‍රායෝගික පියවර 5ක්. පියවර 1. ප්‍රශ්න කරන්න. The power of why. බොහෝ අය ජීවත් වෙන්නේ ඕටෝ පයිලට් එකේ. ඒ කියන්නේ අනුන් කරන නිසා හෝ කලින් ඉඳන් කරපු නිසා දේවල් කරනවා. හැබැයි කොටුවෙන් පිට හිතන කෙනෙක් හැම වෙලේම ඇයි කියලා අහනවා. උදාහරණය. ඇයි මම උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් ඔෆිස් එකක ඉන්න ඕනේ? මීට වඩා ඵලදායී විදියට මේ වැඩේ කරන්න බැරිද? පණිවිඩය. ඔබ කරන දේවල් ගැන ප්‍රශ්න කරනකොට ඒ දේ මීට වඩා හොඳද කරන්න පුළුවන් අලුත් පාරවල් ඔබට පේනෙන්න ගන්නවා. පියවර 2. ඔබේ වටපිටාව වෙනස් කරන්න. Diversify your circle. ඔබ නිතරම ආශ්‍රය කරන්නේ ඔබ වගේම හිතන ඔබ කැමති දේවල් වලටම කැමති 5 දෙනෙක් නම් ඔබට කවදාවත් අලුත් අදහසක් එන්නේ නැහැ. ප්‍රායෝගිකව වෙනස් ක්ෂේත්‍රවල අය එක්ක කතා කරන්න. ඔබ ඉංජිනේරුවෙක් නම් චිත්‍ර ශිල්පියෙක් එක්ක කතා කරන්න. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ගොවියෙක් එක්ක කතා කරන්න. පණිවිඩය. විවිධ මත සහ විවිධ අත්දැකීම් ඔබේ මොළයට ලැබෙනකොට ඒ දේවල් එකතු වෙලා අලුත් නිර්මාණාත්මක අදහසක් බිහි වෙනවා. පියවර 3. නිහඬතාවයට ඉඩ දෙන්න. Embrace solitude. අද කාලේ අපි හැම වෙලේම ෆෝන් එකක හරි මොකක් හරි කලබලයක හිර වෙලා ඉන්නේ. අලුත් අදහස් එන්න නම් මොළයට නිදහස තියෙන්න ඕනේ. ප්‍රායෝගිකව දවසකට විනාඩි 15ක්වත් කිසිම උපකරණයක් නැතුව තනියම ඉන්න. ඇවිදින්න යන්න. විද්‍යාත්මක පැත්ත. අපේ මොලේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එක ක්‍රියාත්මක වෙන්නේ අපි නිකම් ඉන්න වෙලාවට. ලෝකේ ලොකුම අදහස් පහළ වෙලා තියෙන්නේ නාන කාමරයේදී හරි නිදහසේ ඇවිදිනකොට හරි කියලා කියන්නේ ඒකයි. පියවර 4. කුඩා දේවල් වෙනස් කරන්න. නියුරෝප්ලාස්ටිසිටි. කොටුවෙන් පිට හිතන එක එකපාරටම කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. ඒක පුරුද්දක්. ඒ පුරුද්ද ඇති කරගන්න පොඩි දේවල් වලින් පටන් ගන්න. ප්‍රායෝගිකව අද ගෙදර යන්නේ හැමදාම යන පාරෙන් නෙවෙයි වෙන පාරකින් යන්න. හුරු නැති කෑමක් රස බලන්න. වම් මතින් දත් මදින්න උත්සාහ කරන්න. පණිවිඩය. මේ වගේ පොඩි වෙනස්කම් කරනකොට ඔබේ මොළයේ ස්නායු සම්බන්ධතා නියුරල් පාත්වේස් අලුත් වෙනවා. එතකොට ලොකු ප්‍රශ්නයකදී වුණත් වෙනස් විදියට හිතන්න ඔබේ මොළේ ලෑස්ති වෙලා ඉන්නවා. පියවර 5. වැරදීම් ගැන ඇති බය නැති කරගන්න. ගොඩක් අය කොටුව ඇතුළෙම ඉන්නේ වැරදුනොත් ලැබෙන ලැජ්ජාව නිසා. හැබැයි ක්‍රියේටිව් මිනිස්සු වැරදීම දකින්නේ ඩේටා එකක් විදියට. ප්‍රායෝගිකව මේක වැඩ කරන්නේ නැහැ කියන එකත් එක සොයා ගැනීමක්. තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල හදන්න ගිහින් 10 වතාවක් අසාර්ථක වුණාම ඔහු කිව්වේ මම අසාර්ථක වුණේ නැහැ. වැඩ කරන්නේ නැති ක්‍රම 1000ක් හොයාගත්ත කියලා. පණිවිඩය. වැරදීමට බය නැති වුණු දවසට තමයි ඔබ ඇත්තටම නිදහස් වෙන්නේ. ලෝක ප්‍රකට උදාහරණයක්. Airbnb ආයතනය ආරම්භ කළ හැටි. නන්නාඳුනන මිනිස්සුන්ගේ ගෙවල් වල නතර වෙන්න කවුද කැමති වෙන්නේ? හැමෝම කිව්වේ ඒක අසාර්ථක අදහසක් කියලා. හැබැයි නිර්මාණකරුමන් කොටුවෙන් පිට හිතපු නිසා අද ඒක බිලියන ගණනක ව්‍යාපාරයක්. කොටුවෙන් පිට හිතනවා කියන්නේ පිස්සුවක් නෙවෙයි. ඒක තමයි පරිණාමය. ඔයාගේ ඇතුලේ ඉන්න ඒ නිර්මාණකරුවාට ඉඩ දෙන්න. ඔයා අන්තිමට කොටුවෙන් පිට හිතලා කරපු වෙනස් වැඩේ මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.